Hi everyone, welcome back to my YouTube channel. අද මට fish roti craving එකක් ආවා. මේ දේවල් මෙහි ගන්න තැනක් නැහැ. ඒ නිසා මම ගෙදර හදන්න decide කරගත්තා. මෙතන තියෙන්නේ කුරුඳු, කරාබුන ඇටි, බීලුණු, lemon, සුදු ලුණු, bay leaves, tuna smoke flavor එකෙන් පොඩි tin එකක්. මේ පරාත පැක් එක මම ගත්තේ Indian shop එකකින්. මේකේ 5 pieces තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණය අලගෙඩි දෙකක් බොයිල් කරගෙන තියෙනවා. දැන් අපි ෆිෂ් රොටි හදන්න පටන් ගමු. මුලින්ම පෑන් එක රත් වෙන්න තියලා ඔයිල් ටිකක් එකතු කරගන්න. ඊළඟට කුරුඳු, කරාබුන ඇටි, බීලුණු, ඉඟුරු, සුදු ලුණු පේස්ට් එක, bay leaves මේ ටික ඔයිල් එකට එකතු කරලා golden color එකක් වෙනකම් fry කරගන්න. ටිකක් ෆ්‍රයි වෙනකොට මම එකතු කරගන්නවා කෑලි මිරිස්. ඔයාගේ ටේස්ට් එක අනුව කෑලි මිරිස් එකතු කරගන්න. මේ දවල් 2ට විතර ඇති කොහමද ක්ලයිමේට් එක. මම මේ වෙලාවේ තමයි ෆිෂ් රොටි හදන්න ගත්තේ. දැන් බොයිල් කරගත්තු පොටැටෝස් ටික එකතු කරගන්න. මේ විදිහට ටිකක් මෑෂ් කරගෙන එකතු කරගන්න ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කහ කුඩු, මේ ස්පයිසස් ටික ඔයාගේ ටේස්ට් එක අනුව එකතු කරගන්න. ඊළඟට මම එකතු කරගන්නවා tuna smoke flavor tin එකම. ඊළඟට lemon ටිකත් ඒ උඩටම එකතු කරගන්නවා. දැන් මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න. පොඩියට කපාගෙන ලුණු කොළ ටිකත් එකතු කරගත්තා. ෆිෂ් රොටි එකේ ෆිලින් එක හදාගෙන ඉවරයි. දැන් ගමු අපි පරාත පැකට් එක. මේ විදිහට එක රොටි එකක් අරගෙන මම ඒක දෙකට කපා ගත්තා. ඊළඟට හදාගත්තු ෆිලින් එකෙන් ටික ටික මේ විදිහට එකතු කරගන්න. ෆිෂ් රොටි ඔක්කොම ටික ට්‍රයැන්ගල් ෂේප් එකට හදාගත්තා. පෑන් එක ලිපේ රත් වෙන්න තියලා ඒකට මම කුකින් ඔයිල් ටිකක් ස්ප්‍රේ කළා. පෑන් එක රත් වුණාට පස්සේ හදාගත්තු ෆිෂ් රොටි ටික මේ විදිහට පෑන් එක උඩින් තියාගන්න. ෆිෂ් රොටි එකේ හැම පැත්තක්ම මේ විදිහට ෆ්‍රයි කරගන්න. දැන් මම ෆිෂ් රොටි ටික හදාගෙන ඉවරයි. ඊළඟට හොට් චොකලට් ඩ්‍රින්ක් එකක් හදාගෙන රස බලන්න තියෙන්නේ. දිගටම ඩයරි ඔෆ් ෆිෂ් එකතු වෙලා ඉන්න. තවත් දවසක තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. සුබ දවසක්.